මේ ගීත තුල අපට තිබෙන්නේ මේ self evaluation එකක්. ස්වයං ඇගීමක් අපි කරනවා ඇත්ත වශයෙන්ම. එනිසා අපි හොඳ වටිනාකමක් දෙන්නේ මේ අපි සිතිවිලි ධාරාවට අපි සොයාගෙන යන මේ අපේ ජීවිතේ සියුම් තැන් ස්පර්ශ කරන අත්දැකීම් වලට. ඒ නිසා මම ඔබට පොරොන්දුවක් වුණා මේ සිත නිවන ගීතයේ වැඩසටහන මේක ඇවිල්ලා පැකේජ් එකක්. මේකේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. මේ සියලු දේවල් මා හිතන්නේ දැන් මෙතන ඉන්නවා නම් මේ ශ්‍රවණාගාරේ අපේ සහෘද රසික හිතවතුන් 100ක් මේ 100 දෙනාට මේ 100 ආකාරයකට දැනෙන්නේ. ඒක තමයි ස්වභාවය. සයිකොලොජිකලි අපිට ඒව කතා කරන්න පුළුවන් අධ්‍යාපන මනෝවිද්‍යාවේ අපිව කතා කරනවා. ඒ නිසා මම මේ ඊළඟට තෝරගන්න ගීතය මා හිතන්නේ ඔබත් මමත් අපි සියලු දෙනාගේම හදවත තුල කිසියම් ආකාරයක සංවේදී සිතිවිල්ලක් පහළ කරන ගීතයක් ලෙස මම දකිනවා. මේ ගීතය මම වැඩිහිටි ශ්‍රාවක පිරිසක් විදිහට ඔබත් සමග බෙදා හදා ගන්න එන්නේ ලොකු අරමුණක් ඇතිව මේ ගීතයේ අයිතිය අපි සතුයි. ඌව පලාත සතුයි. මේ ගීතේ රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහ කියන අපේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා. එතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන්නට ප්‍රථම මේ මොණරාගල දිස්ත්‍රික්කයේ හුලන්දාව දකුණ කියන විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරන කාලේ එතුමාගේ ජීවිතයේ සසල කරවන එක්තරා සිද්ධියක් පසු කාලීනව ගීතයක් බවට පරිවර්තනය වෙනවා. මේ ගීතය තුල සිටින කතා නායිකාව වෙන කවුරුවක්වත් නෙමෙයි ඔබෙත් මගෙත් ආදරණීය දියණියක්. අද කාලේ අපේ පුංචි දරු පැටවුන්ට අපි නොදුන්නු ගින්දරක් මේ පුංචි දැරියට ලොකු ජීවිත අභියෝගයක් විදිහට දෙමව්පියන්ට දෙන්න සිද්ධ වෙලා තිබුණා. වර්ෂය 1981. ස්ථානීය විද්‍යාලයේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය. මේ ඉස්කෝලේ 7 පන්තියේ ඉගෙන ගන්නවා පුංචි දුවෙක්. මේ පුංචි දුවගේ පවුල් පරිසරය තුල ආර්ථික අගහිගකම් බොහෝමයක් තිබුණා. ඉස්කෝලේට යන්න, පොතක් පැන්සලක් ගන්න, සපත්තු දෙකක් ගන්න, ජීවිතයේ අරමුණු ගොඩාක් එකතු කරගෙන. ඒ තිබුණු ආර්ථික අගහිගකම් ජය ගන්නටම මේ පුංචි දුවගේ පුරුද්දක් වෙලා තිබුණා. මේ දෙමට මල් විහාරේ පොයේ දවසට වඳින්න එන බැතිමෙතුන්ට මල් ටිකක් විකුණලා තමයි මේ ජීවිතේ ගැට ගහගත්තේ. ඉතින් මේ පුංචි කෙල්ල 7 පන්ති ඉගෙන ගත්ත පුංචි දුව මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා පන්තියට ගිය දවසක මේ දරුවා දකින්න නෑ එදා. හැමදාම ඇවිල්ලා හිටිය පුංචි කෙල්ල. අපි දන්නවනේ මල් පෝච්චියට මල් 2-3ක් අරගෙන කොණ්ඩ දෙකක් බැඳලා සුදු ගවුම. ඒ සුදු ගවුමේ තැන් වල ඉරි මහපු තැන් තිබිලා තියෙනවා අපාට වුණු සුදු ගවුම. මේ දැරිය හරිය ඉගෙන ගන්නත් බොහොම කඩිසර දැරියක් නිසා මතකේ රැඳුණා. හැබැයි එදා හිටියේ නෑ මේ පුංචි දුව. සොයලා බලනකොට ආරංචි වෙනවා සවස් යාමේදී මේ පුංචි දුව දියේ ගිලිලා අවසන් හුස්ම හෙළලා තිබුණා. මල් නෙලන්නට කලින් පොයේ දවසට කලින් මල් නෙලන්නට ගියේ මේ පුංචි දූගේ ජීවිතය ඒ විලම බිලි අරගෙන තිබුණා. ඒ දැකපු සංසිද්ධිය එතුමා විග්‍රහ කරලා තිබුණා. අවසන් හුස්ම පොද හෙලනකොටත් මේ පුංචි දුව ඇඳගෙන හිටියේ සුදු ගවුම.
තිබුණේ එක ගවුමයි. ඒ ගවුම පිටින්ම හුස්ම හෙල්ලා තිබුණ අවසන් හුස්ම අතේ ගුලි කරගෙන හිටියා මල් දෙකක්. මේක එක්තරා ආකාරයක අපේ රටේ සිද්ධියක් විතරක් වෙන්නට පුළුවන් වුණත් හැබැයි මේ සංසිද්ධිය තුල විවරණය කරන ජීවිතේ පණිවිඩය හරි ගැඹුරුයි. එනිසා ඊටාම නිවුණු පරිසරයක සිත නිවන ගීතය මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ඔබ සියලු දෙනා සමග මම මේ පුංචි දූගේ ජීවිත අත්දැකීම බෙදා හදා ගන්නට කැමැති. සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ. දැන් ඔබ කල්පනා කරනවා ඇති සිද්ධියුනේ ඔක්කම් පිටියේ නම් කොහෙද මේ මහියංගනේට ගියේ කියලා. එතුමා පාවිච්චි කරන්නේ මේ සඳහා උපමා උපමේයන්. සිද්ධිය සත්‍යයි. සිද්ධි ආරෝපණය කරනවා සොරබොර වැවට. ඒ පුංචි සුදු නෙළුම පුන් පෝයේදා 15 මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා. ඇය විතරක් නෙමේ අපි හැමෝම මේ සංසාර දුකේ කොටස්කරුවෝ කියලා ඔබට මේ වෙලාවේ දැනෙන්න ඕන. මේ සංසාර දුක තමයි අපි විඳින්නේ, අපි ගෙවන්නේ. ගැඹුරු විමසුමක් ඉදිරියේදී සමහර ගීත ඔස්සේ අපි කතා කරමු. එතකොටයි සිත නිවෙන්නේ. මොකද ගීතයේ බොහෝ දෙනා හඳුනගෙන තිබෙන්නේ සතුටු කාරකයක් විදිහට. මම ඥානනය කරන්නේ ගීතයේ තවත් පැතිකඩක් මේ සමාජයට ජීවිතයේ යථාර්ථය දකින්නට මේ ගීත මම පරිශීලනය කරනවා. සිහින් සිරිපොද වැහුණා ඉවුරු දෙකපුල සේදුනා සුදු නෙළුම් මල දැස පියවි මෙහා ඉවුරට පාවුණා. මේ පුංචි දුවගේ මලමිනිය තියන්නටවත් ගෙදර ඉඩ කඩ තිබිලා නැහැ. ඒ නිසා ගේ ඉස්සරහා පිට පොඩි මැස්සක් අටවලා තමයි මේ පැටික්කගේ අවසන් වැඩ කටයුතු කළා කියලා ආරංචි වුණේ. මේ තමයි ජීවිතේ අපට ගොඩාක් නොඇසෙන, අපි ගොඩාක් නොවසන සහ නොදකින සත්‍යය පැතිකඩවල්. පණ්ඩිත් අමරදේවයන් එදා ගැයූ සුදු නෙළුමකෝ සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා 15 මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා. කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා. නෙළු මල් මෙට ඉකිරුණා එහා ඉවුරට පාවුණා. සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ. සිහින් සිරිපොද වැහුණා
ඉවුරු දෙක පුලසේදුනා සුදු නෙළුම් මල දැස පියවී මෙහා ඉවුරට පාවුනා සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා පාලොස්වකේ මල් නෙලා විකුණු පන්සලේ සුදු නෙළුමකෝ